නාමලුත් බැසිලුත් මහින්දත් පිල්ලයන් බලන්න යනවා බන්ධනාගාරයට. ප්‍රහාරයේ නඩුව විභාග වෙමින් තිබෙනවා. ඒ නඩු විභාගයෙන් පස්සේ මම දැක්කා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ. ඔහු නිකුත් කළ තියෙන එක්ස් පණිවිඩයක්. මෙහෙම තියෙනවා. CID එක ෆ්‍රාන්ස් වලට ගිහිල්ලා තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ ගැන තොරතුරු හොයන්න. ආණ්ඩුවේ ප්‍රමුඛතාවය ගැන ප්‍රශ්න මතු කරනවා. පිල්ලයන් බලන්න ගියප එක ගැන තහවුරු කරගන්න නම් ෆ්‍රාන්සෙට යන්නේ. ඒක ඊටාම පැහැදිලිව මහජන මුදල් නාස්තියක්. කවුද මේ කියන්නේ? නාමල් රාජපක්ෂ. ඇයි මේ කලබලේ? ඇයි මේ කිඳිරි ගන්න? අපි දන්නවා නාමලුත් බැසිලුත් මහින්දත් පිල්ලයන් බලන්න යනවා බන්ධනාගාරයට. Oh my god! Wow! ගිහිලා පොරොන්දු වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙලා සතියක් ඇතුළත පිල්ලයන් නිදහස් කරනවා කියලා. එහෙම තමයි නාමල් ඕගොල්ලෝ නීතිය නවන්න එදා බන්ධනාගාරයට ගිහිලා පොරොන්දුනේ. ඒ නිසා නාමල් රාජපක්ෂ මොන කටින්ද මේ කතා කරන්න කියලා රටේ ජනතාවට කියන්න ඕනේ. කරපු අපරාධවලට දැන් නීතිය වුන් හඹාගෙන වුන් පසුපස එනවා.